සුබ දවසක් කියලා පිළිගන්න ඔයගොල්ලෝ හැමෝම රැකියා පොළි YouTube නාලිකාවට. ඉතින් රජයේ රැකියා පෞද්ගලික අංශයේ රැකියා පිළිබඳ සියලුම තොරතුරු ඉතාමත් ඉක්මනින් දැනගැනීමට අවශ්‍ය නම් අපේ YouTube නාලිකාව subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ තිබෙන රැකියා අබැරිතු පුරප්පාඩු කිහිපයක් පිළිබඳව. ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ පුරප්පාඩු වී ඇති පහත් සඳහන් තනතුරු සඳහා සුදුසුකම් ඇති ශ්‍රී ලාංකිකයින්ගෙන් අයදුම්පත් කැඳවුම් ලැබේ කියලා තියෙනවා. මුලින්ම තියෙනවා තාක්ෂණික නිලධාරි තනතුරක්. ඇස් බැංකුව, පටක බැංකුව පිරිමියට තමයි අයදුම් කරන්න පුළුවන් වෙන්නේ මේ සඳහා. අධ්‍යාපනික සුදුසුකම් විදිහට මේ කට්ටිය ඉල්ලලා තියෙන්නේ අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉංග්‍රීසි විෂය සඳහා සම්මාන සාමර්ථ්‍යයක් ලබා තිබීම, ඉංග්‍රීසි භාෂාව ලිවීම, කියවීම සහ කතා කිරීමේ නිපුණතාවය ලබා තිබීම කියලා තියෙනවා පළවෙනියටම. ඊළඟට තියෙනවා අපොස උසස් පෙළ ජීව විද්‍යා ධාරාව යටතේ අවම වශයෙන් විෂයන් 3කින් පොදු පරීක්ෂණය හැර සමත්ව තිබීම කියලා තියෙනවා. ජීව විද්‍යා, ශුද්ධ ජීව විද්‍යා, ජීව වෛද්‍ය උපාධියක් උසස් ඩිප්ලෝමා හෝ ඩිප්ලෝමාවක් සම්පූර්ණ කර තිබීම සුදුසුකමක් විදිහට සැලකනවා කියලා තියෙනවා. වෛද්‍ය විද්‍යාත්මක සේවාවල අවුරුදු 2ක පළපුරුද්දක් තිබීම, පටක බැංකු කළමනාකරණය පිළිබඳ පාඨමාලාවක් හදාරා තිබීම විශේෂ සුදුසුකමක් සැලකනු ලැබේ කියලා තියෙනවා. ශල්‍යාගාර තාක්ෂණික ශිල්පී, ගිලන් රථ හෝ ස්ථානීය තාක්ෂණික ශිල්පී ලෙස අවුරුදු 1ක පළපුරුද්දක් ලබා තිබීම විශේෂ සුදුසුකමක් ලෙස සැලකේ කියලා තියෙනවා. ඒත් එක්කම කියලා තියෙනවා Microsoft Office, Word, Excel වගේ දේවල් ගැන පරිගණක පාඨමාලාවක් හදාරා තිබීම කියලා තියෙනවා. මේ සඳහා අයදුම් කිරීමට හැකියාවක් තිබෙන්නේ අවුරුදු 22කට වැඩි අවුරුදු 45ට අඩු පුද්ගලයන් සඳහා විතරයි. බහුකාර්ය ක්‍රියාවලිය හා මහජන සම්බන්ධතාවය පිළිබඳ දැනුම තිබීම කියලා තියෙනවා. තනතුරට පැවරෙන කාර්යයන් මැනවින් ඉටු කිරීම සඳහා අවශ්‍ය වන කායික හා මානසික යෝග්‍යතාවය තියෙන්න ඕනි කියලා තියෙනවා. විශිෂ්ට චරිතයකින් යුක්ත වීම කියලා තියෙනවා. ඒත් එක්කම රාත්‍රී මුර සේවා සඳහා සහභාගී විය යුතුයි කියලා තියෙනවා. බස්නාහිර පළාත තුල ස්ථිර පදිංචිකරුවෙකු වීම විශේෂ සුදුසුකමක් ලෙස සැලකනවා කියලා තියෙනවා. ඒත් එක්කම තියෙනවා දෘෂ්ටි පරීක්ෂක තනතුරක්. මේ තනතුර සඳහා පිරිමි පුද්ගලයන් සඳහා විතරයි අයදුම් කිරීමට හැකියාවක් තිබෙන්නේ. අධ්‍යාපනික සුදුසුකම් විදිහට මේ කට්ටිය ඉල්ලලා තියෙන්නේ අපෝස සාමාන්‍ය පෙළ විභාගයෙන් සිංහල භාෂාව, ගණිතය හා ඉංග්‍රීසි භාෂාව ඇතුළුව විෂයන් 4ක් සඳහා සම්මාන සාමර්ථ්‍ය සහිතව එකවර විෂයන් 6කින් සමත් වීම කියලා තියෙනවා. අපෝස උසස් පෙළ විභාගයේ අවම වශයෙන් විෂයන් 3කින් පොදු පරීක්ෂණය හැර සමත්ව තිබීම කියලා තියෙනවා. දෘෂ්ටි පරීක්ෂාව පිළිබඳ අවම වශයෙන් එක් වසරක කාල සීමාවක ඩිප්ලෝමාවක් හෝ සාතික පට්ට පාඨමාලා සුදුසුකම් ලබා තිබීම කියලා තියෙනවා. පිළිගත් ආයතනයක දෘෂ්ටි පරීක්ෂකවරයෙකු ලෙස අවම වශයෙන් එක් වසරක කාලයක් සම්පූර්ණ කර තිබීම විශේෂ සුදුසුකමක් ලෙස සැලකනවා කියලා තියෙනවා. ඒත් එක්ක මේ තනතුර සඳහා අවුරුදු 18ත් 45ත් අතර අයට විතරයි අයදුම් කිරීමට හැකියාවක් තිබෙන්නේ. බාහිර වැඩසටහන් වල රාජකාරි සඳහා සහභාගී විය යුතුයි කියලා තියෙනවා. බස්නාහිර පළාත තුල ස්ථිර පදිංචිකරුවෙකු වීම විශේෂ සුදුසුකමක් ලෙස සැලකනවා කියලා තියෙනවා මේ තනතුර සඳහා. ඒත් එක්කම තියෙනවා නඩත්තු සහකාර තනතුර. මේ තනතුර සඳහා පිරිමි පුද්ගලයන්ට විතරයි අයදුම් කිරීමට හැකියාවක් තිබෙන්නේ. මේ තනතුරේ අධ්‍යාපන සුදුසුකම් විදිහට සැලකන්නේ අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් සිංහල භාෂාව, ගණිතය හා ඉංග්‍රීසි භාෂාව ඇතුළුව විෂයන් 4ක් සඳහා සම්මාන සාමර්ථ්‍ය සහිතව එකවර විෂයන් 6කින් සමත් වීම කියලා තියෙනවා. අපොස උසස් පෙළ විභාගයේ අවම වශයෙන් විෂයන් 3කින් පොදු පරීක්ෂණය හැර සමත් වීම කියලා තියෙනවා. විදුලිය, ජලය, දුරකථන පද්ධති ඇතුළුව ගොඩනැගිලි නඩත්තු සම්බන්ධයෙන් තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිසම් සභාව විසින් පිළිගන්නා ලද කාර්මික හෝ වෘත්තීය පුහුණු ආයතනයකින් නිකුත් කරන ලද ජාතික වෘත්තීය කුසලතාවයේ NVQ level 4 වැනි මට්ටමකට නොඅඩු ප්‍රවණතා සාධකයක් ලබා තිබීම කියලා තියෙනවා. ඒත් එක්කම විදුලිය, ජලය, දුරකථන පද්ධති ඇතුළුව ගොඩනැගිලි නඩත්තු සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලබා තිබීම හා පිළිගත් රජයේ හෝ පුද්ගලික ආයතනයක නඩත්තු සහකාර ලෙස අවුරුදු 2ක පළපුරුද්දක් ලබා තිබීම කියලා තියෙනවා. මේ තනතුර සඳහා අවුරුදු 18ට වැඩි 45ට අඩු අයට විතරයි අයදුම් කිරීමට හැකියාවක් තිබෙන්නේ. තනතුරට පැවරෙන කාර්යයන් මැනවින් ඉටු කිරීම මෙන්ම දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට අවශ්‍ය වන කායික හා මානසික යෝග්‍යතාවය තියෙන්න ඕනි කියලා තියෙනවා. විශිෂ්ට චරිතයකින් යුක්ත වෙන්න ඕනි කියලා තියෙනවා. ඒත් එක්ක මේ තනතුර සඳහා බස්නාහිර පළාත තුළ ස්ථිර පදිංචිකරුවෙකු වීම විශේෂ සුදුසුකමක් ලෙස සැලකනවා කියලා තියෙනවා. සැලකිය යුතුයි කියලා තියෙනවා. පුද්ගලිකව සකස් කරන ලද විස්තරාත්මක අයදුම්පතක් අදාළ සහතික පිටපත් සමග ඔබ ගැන විමසිය හැකි ඥාතීන් නොවන පුද්ගලයන් දෙදෙනෙකුගේ සම්බන්ධතා විස්තරද සහිතව 2025 ජූනි මාස 27 වන දින හෝ ඊට පෙර ලැබෙනසේ පහත සඳහන් ලිපිනයට ලියාපදිංචි තැපැලෙන් එවිය යුතුයි කියලා තියෙනවා. අයදුම්පත් බහලන ලිපිකවරේ වම්පස ඉහළ කෙළවරේ අයදුම් කරන තනතුරේ නම සඳහන් කරන්න කියලා තියෙනවා. මේ තනතුරු වලට අදාළ වැටුප් පිළිබඳ සම්මුඛ පරීක්ෂණ අවස්ථාවකදී එකඟතාවයකට පැමිණිය හැක කියලා තියෙනවා. ඉතින් මේ සඳහා සුදුසුකම් තියෙන හැමෝටම අයදුම් කරන්න කියලා කියනවා.
ජය වේවා හැමෝටම. ඉතින් මේ වගේ රජයේ රැකියා පෞද්ගලික අංශයේ රැකියා පිළිබඳ සියලුම තොරතුරු ඉතාමත් ඉක්මනින් දැන ගැනීමට අවශ්‍ය නම් අපේ YouTube නාලිකාවත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න.